හරි එහෙනම් අද අපි මේ වීඩියෝෙන් බලමු කොහොමද කෙමිස්ට්‍රි පේපර් එකට හරියට වෙලාව ඉතුරු කරගන්න කියන එක. මොකද අපිට දැන් ලොකු ප්‍රශ්නයක් තමයි MCQ පේපර් එකට වෙලාව මදි වෙන එක. බයෝ වල එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. කෙමිස්ට්‍රි සහ ෆිසික්ස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට තියෙන පැය දෙකට මේ ටික හරියට කරගන්න බැරි වෙන එක. ඒ නිසා මම මේකේදී පොඩි ටිප්ස් ටිකක් කියලා දෙන්නම් කොහොමද පේපර් එක කරන්න ඕනි. වෙලාව ඉතුරු කරගන්න කොහොමද මේ දේවල් වල පොඩි ටිප්ස් ටිකක් මේ වීඩියෝෙන් මම කියලා දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ දේ මේ වීඩියෝ එක මාර වැදගත් කියන්නේ බං මාරම වැදගත්. ඔයා හරියට කියන්නේ කලින් දාපු වීඩියෝස් වල කලින් දාපු වීඩියෝස් කොහොමත් වටිනවා. ඊට වඩා මේ වීඩියෝ එක මාර වැදගත්. හරිද? මාරම වැදගත්. ඔයා මේකේ දෙන දේ හරියට ෆලෝ කරොත් ඔයාගේ වෙලාවයි ලකුණුයි දෙකම මාරදිට ඉම්ප්‍රූව් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් බලන්න මුලින් නාගට වා හිතනට පට්ට දෙයක් මේ වීඩියෝ එකේ තියෙනවා. හරි. මෙහෙමයි. පළවෙනි කාරණේ තමයි මේකට වෙලාව ඉතුරු කරගන්න කියන එකේදී මේ මම කතා කරන්න ඔයාට තියරි පුළුවන් ළමෙක් කියලා හිතලා තමයි මම මේ කතාව අරයි යන්නේ. මුලින්ම වීඩියෝ එකේ කියන්න ඕනේ දේ මට උඹලට බොරු කියන්න පුළුවන් නිකන් මෙහෙම කරන්න පුළුවන් කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ නේ බං නිකන් මරිසි දාන්න. පොයින්ට් එක තියෙන්නේ ඔයා ඔළුවේ තියාගන්න මේ කතන්දරේ ඔයාට මුලින්ම සබ්ජෙක්ට් එක පුළුවන් වෙලා ඉන්න ඕනි. සබ්ජෙක්ට් එක බැරුව ඔයා ටයිම් බැලන්ස් කරන්න වගේ යනවා. ටයිම් මැනේජ්මන්ට් කරනවා කියලා එහෙම සමහරුන් කියනවා. හරිද? ඒ කියන්නේ ලකුණු 12ක් විතර තියාගෙන ටයිම් මැනේජ් කරනවා. ඇත්තට මේක නිකන් අර තේරුමක් නැහැ නේ බං නිකන් අර ඒක නිකන් තේරෙන භාෂාවෙන් කිව්වොත් නිකන් රුපියල් 35000 විතර පඩියක් හම්බ වෙලා නිකන් සල්ලි මැනේජ් කරනවා වගේ සීන් එකක් වගේ කතාවක් නැත්ත කතාව. ඒක නිකන් කිසිම ගැළපෙන්නේ නැති දෙයක්. ඔයාට මේ ටයිම් මැනේජ් කරනවා කියන කතන්දරේ එන්නේ සබ්ජෙක්ට් එක ටිකක් පුළුවන් වෙලා පේපර් එකට උත්තරයක් ලියන්න පුළුවන් වුණ මට්ටමට ආවට පස්සේ. එතකොට මේ මම කතාව අරගෙන යන්නේ මෙතනින් එහාට ඔයා වැඩ කරලා තියෙන උත්තර යම් ප්‍රමාණයකට ලියන්න පුළුවන් කියලා ළමෙක් කියලා හිතාගෙන. එහෙම නැත්නම් ඔයා තියෙන පළවෙනිම දේ තමයි වැදගත්ම දේ මේ වීඩියෝ එක ස්කිප් කරලා කලින් වීඩියෝස් වල දාන කොහොමද වැඩ ටික හදාගන්නේ කියලා. ඒ ටික බලලා වැඩ හදාගෙන ඉන්න. වැඩ හැදුවට පස්සේ තියෙන ඊළඟ ලෙවල් එක තමයි ටයිම් බැලන්ස් කරනවා කියන එක. ඕක තමයි අංක 1. දෙවෙනි කතන්දරේ ටයිම් බැලන්ස් කරන්න යනකොට මේකෙදි අපිට පොඩි ටෙක්නික්ස් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. එන මහා නිකම් පරිමාණ හෙන දැවැන්ත කරුණු නෙමේ සරල ටෙක්නික්ස් ටිකක් තියෙනවා. ප්‍රධානම දේ තමයි වා පේපරේ කරන් යනකොට මයින්ඩ් සෙට් එක පොඩ්ඩක් හදාගන්න ඕනි. කොහොමද මේක කරන්න කියන එක. අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන ළමයි පේපර් එකක් කරන්න යනකොට පළවෙනි ප්‍රශ්නේ ඉඳන් එක දිගට කරන් යනවා කරන ඔක්කොම ඔයා කරගෙන යන්න ඕනි වගේ මයින්ඩ් සෙට් එකක් තියෙනවා. ඒකෙන්ද හිතනකො 7 වෙනි ප්‍රශ්නේ බෑ. ඔයා 7 වෙනි ප්‍රශ්නේ එල්ලිලා ඉන්නවා. හරිද? ආන් ඒ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙනවා. ඔන්න ඕක අතාරින්න ඕනේ ප්‍රධානම දේ. හරිද? ඔයා පේපර් එකක් ලියද්දි පළවෙනිම දේ තමයි ඔයා පුළුවන් ටික ලියන් යන්න ඕනි. ආන් එතකොට ඔයාට තේරෙනවා මං කලින් කිව්වේ ඇයි කියලා. මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ වැඩේ පුළුවන් එකාට. දැන් ඔයා සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම් වැඩේ සෙට් වෙලා නැත්නම් ඇත්තටම ඉතින් පේපරේ ප්‍රශ්න 50න් 40ක් විතර මතාරින්නනේ තියෙන්නේ. ඇත්ත කතාව ඒකනේ. ඒ නිසා පළවෙනිම දේ තමයි මයින්ඩ් සෙට් එක. ඔයා එකේ ඉඳන් මම පේපර් එක ලියන විදිහ තව චුට්ටෙන් කියලා දෙන්නම්. ඔයා හිතන්නකෝ නිකන් එකේ ඉඳන් කරන් ගියා කියලා. කරන් යනකොට ඔයා කරන්න පුළුවන් ප්‍රශ්න ටික ඉක්මනට කරා යන්න. ගානක් තියෙනවා නම් හදන්න බලන්න එකපාරක්. බැරි නම් සෙනික අතෑරිය ඊළඟට ගියා. ඊළඟ එකත් බැයි නම් සෙනික අතෑරිය ඊළඟට ගියා. ආන් ඔයාට ඊළඟ ප්‍රශ්නේ පුළුවන්. ඊළඟ ප්‍රශ්න හොඳට උත්තර ලියන් යනවා. ඊළඟ එකත් බැයි නම් ආය අතෑරියා. ඔහොම ළමයි ෆස්ට් රවුන්ඩ් එකේ ඔයා කරන්න ඕනි දේ තමයි ඔයාට බැරි දේවල් ටික මාක් කරගෙන අතෑරලා පුළුවන් ටික කරගෙන යන එක. හරිද? ඕක තමයි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කාරණේ ටයිම් බැලන්ස් කිරිල්ලට. ඊට වඩා එහා ගියපු මම පුංචි දේවල් ටිකක් මේ වීඩියෝ එකේ කියන්න. ඒ කියන්නේ මම මාර වැදගත් මේ වීඩියෝ එක අර ඔයා මේකෙන් හරියට ගේමක් ගැහුවොත් හරියට ඔයා දත්ත ටික ඔලුවට දාගෙන පටන් ගත්තොත් ඔයාගේ ලකුණු මාර විදිහට වැඩි වෙනවා. හරිද? පට්ට විදිහට වැඩි වෙනවා මේකෙදි. ඉතින් මේ ඕක තමයි ඉතින් සාමාන්‍ය කතන්දරේ. මම ඊට වඩා චුට්ටක් එහා ගියපු කතාවක් කෙමිස්ට්‍රි පේපර් එක ફોකස් කරලම කියලා දෙන්න. ළමයි පළවෙනි දේ ඔයා පේපර් එක කරන විදිහ. හරිද? පේපර් එක කරන විදිහදී ඔයා මතක තියාගන්න. ඔයා එකේ ඉඳන් ප්‍රශ්න කරන්න යන්න එපා. මම රෙකමන්ඩ් කරන්නේ සහ මම 2018 තර්ඩ් ෂේ එකේ කියන්නේ හරියටම විභාගයක් කරේ 2017යි 18යි ෂයි දෙක සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි ෆස්ට් ෂේ එක අතහැරලා දාම තේරුම් නැහැ නේ. එතකොට මම ওই ෂයි දෙකේම ෆලෝ කරපු සෙකන්ඩ් ෂයි B තර්ඩ් ෂයි A. එතකොට ওই දෙකේදී මම ෆලෝ කරපු දෙයක් තමයි පේපර් එක කරන විදිය. හරිද? පේපර් එක කරන්න මම හැමදාම පටන් ගන්නේ 41 ඉඳන් 50 දක්වා. මොකද 41 ඉඳන් 50 දක්වා කරනකොට වාක්‍ය දෙකයි තියෙන්නේ. අමු තියරි විතරයි තියෙන්නේ. ඔයාට සබ්ජෙක්ට් එක පුළුවන් නම් ඔතන තියෙන ප්‍රශ්න 10න් 9ක් ෂුවර් පිටම ගහන්න පුළුවන් අවුලක්ම නැතුව. ඔයා නිකන් අර පරිසර රසායනයේ හරි කර්මාන්ත වගේ මොකක් හරි දන්නේ නැත්නම් වැරදුනොත් හැරෙන්න. ඔයාට 10න් 9ක් ෂුවර් පිටම ගහන්න පුළුවන් තියරි දන්නවා නම්. හරිද? දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔතනදී ළමයාට එනවා සර් ඔය 10 කරනකොට තමයි මට මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. මං ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ දාලා මෙතන පුළුවන් එකක් වැඩි. ඒකෙදි එනවා හරියටම අන්තිම ප්‍රශ්න 10 කරන්නේ කොහොමද කියලා. හරිද? මම දල අදහසක් දෙන්න. ඒ අන්තිම ප්‍රශ්න 10 කරන්න යනකොට ඒ ප්‍රශ්න 10 හරිම මැනිපියුලේටිව් ප්‍රශ්න 10ක්. ඒ කියන්නේ ඔයා පළවෙනි ප්‍රශ්නේ කියවලා පළවෙනි ප්‍රකාශයේ කියවලා දෙවෙනි ප්‍රකාශයේ කියවන්න යද්දි කොහොමත් ඒ දෙක හදන්නේ වැරද්දට නර වරදට පොළඹුවන් තමයි හදන්නේ. ඒ නිසා ඔයා කරන්න ඕනි එක ළමයි පළවෙනි ප්‍රශ්න 10 කරනකොට අන්තිම ප්‍රශ්න 10 කරනකොට ඔයා එක තීරුවක් වහන්න. ඔයාගේ කොලයක් ලියන කොලයක් හරි මොකක් හරි තියලා වම් පැත්තේ ඔය බලනවා නම් දකුණු පැත්තේ තීරුව වහන්න. ඊට පස්සේ වම් පැත්තේ තීරුව ඔයා ස්වාධීනව වාක්‍ය හරිද වැරදිද බලන් යන්න. මම අර වීඩියෝ එකේ
උදාහරණත් එක්කම පැහැදිලි කරනවා. හරිද? ඔයා ස්වාධීනව පැහැදිලි කරන් යන්න. හරිද වැරදිද කියලා. ඊට පස්සේ දකුණු පැත්තේ තීරුව කරනකොට ඔයා වම් පැත්තේ තීරුව වහන්න. වම් පැත්තේ තීරුව වහලා ඒ වාක්‍යයත් ස්වාධීනව හරි වැරදි මාක් කරන් යන්න. දැන් ඔයා දෙපැත්ත බලන්න. දෙපැත්ත බලද්දී ඔයා දැන් ආයි හිතන්න ඕනි දෙපැත්තම හරි ගිහිලා තියෙනවා නම් විතරනේ. දෙපැත්තම හරි ගිහිලා තියෙනවා නම් එතකොට ඔයා බලන්න ඇත්තටම පළවෙනි වාක්‍යයට ඔයා හිතපු හේතුවක් යම් තියෙනවනේ. ඒ හේතුවද දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ. එහෙමනම් උත්තරේ අංක 1, එහෙම නැත්නම් උත්තරේ අංක 2. එච්චරයි කතන්දරේ. හරිද? අර දෙපැත්ත බල කරන්න ගියාම වෙන්නේ ඔයා පළවෙනි වාක්‍ය කියවලා එහෙම දෙවෙනි වාක්‍ය කිව්වම දෙවෙනි වාක්‍ය දෙන්නෙන් බම් පළවෙනි වාක්‍ය හරි වගේ ෆීලිං එකක් එන්න. එතකොට වැරදි වුණත් ඔයා වැරදිට පෙළඹෙනවා හරි කියලා ගන්න. ඒ නිසා කොයි වෙලේකවත් 1යි 2යි එකට කර යන්න එපා. වමයි දකුණයි කර යන්න එපා. වම් පැත්තේ තීරු ටික වෙන වෙනම හරි වැරදි මාක් කරන්න. දකුණු පැත්තේ තීරු ටික වෙන වෙනම හරි වැරදි මාක් කරන්න. දෙපැත්තෙම හරි ගිහිලා තිබ්බොත් විතරක් ඔයා ආයෙ කල්පනා කරන්න. ආයෙ කල්පනා කරන්න ඕනි පළවෙනි වම් පැත්තේ වාක්‍යෙට හේතුව ඔයා හිතපු යම් හේතුවක් තියෙනවනේ. ඒ හේතුවද දකුණු පැත්තේ තියෙන්නේ. එහෙම උත්තරේ අංක 1 එහෙම නැත්නම් උත්තරේ අංක 2. එච්චරයි කතන්දරේ. ඕන් ඔය විදිහට වාට පුළුවන් ළමයි අන්තිම ප්‍රශ්න 10 මාර වේගින් කරන්න. ඒ අන්තිම ප්‍රශ්න 10 පළවෙනිටම කරන්නදී වාසිය තමයි සාමාන්‍යයෙන් අපිට පැය දෙකක් තියෙනවනේ. MCQ 50යිනේ තියෙන්නේ. ඒතර MCQ 50යි නිසා සාමාන්‍ය විනාඩි 2කට වඩා වැඩි කාලයක් අපිට හම්බෙනවා. හරිද? MCQ 50ට පැය 2යි කියලා කියන්නේ බා විනාඩි 120ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 2කට වඩා වැඩි කාලයක් වාට හම්බෙනවා. හැබැයි ඔයා අවසාන ප්‍රශ්න 10 මුලින්ම හරියට කරගත්තම විශ්වාස කරපන් ඔය ප්‍රශ්න 10ම විනාඩි 15ක් යන කලින් කරන්න පුළුවන්. මුළු ප්‍රශ්න 10 විනාඩි 15ක් යන කලින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම පන්ති ළමයව ට්‍රේන් කරන්නේ විනාඩි 10ට ඔය ප්‍රශ්න 10 කරන්න. හරිද? එතකොට ඔක් කරන්න පුළුවන්. ඊළඟට ඔයා අත ගහන්න ළමයි 31 ඉඳන් 40 දක්වා. ඒකෙත් ගණන් නැහැ. හරිද? ගණන් නැහැ. ගණන් නැති වුණා මොකද වෙන්නේ? එතන තියෙන්නේ තනිකර තියරි. ඔයා කෙමිස්ට්‍රි දන්නවනම් ඕකේ තියෙන ප්‍රශ්න ටිකත් පට්ට ලස්සනට පැහැදිලි කරගන්න පුළුවන්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. හරිද? තනිකර තියරි තියෙන්නේ. සබ්ජෙක්ට් එක පුළුවන් නම් ළමයාට වැඩේ පුළුවන්. හරිද? මේ වීගාබර් හොයනවා වගේ ප්‍රශ්නයක් තිබ්බොත් ඇරෙන්න. ඒ හැරෙන වෙන කිසිම දෙයක් නැහැ. තනිකර තර්ක තියෙන්නේ. හරිද? තර්කේ පුළුවන් නම් උත්තරේ ගන්න පුළුවන්. ඒකයි මම මුලින්ම කිව්වේ තර්ක පුළුවන් වෙන්නේ සබ්ජෙක්ට් එක පුළුවන් නම්නේ. සබ්ජෙක්ට් එක බැයි නැති මේ වීඩියෝ බලන්නේ තේරුම මොකුත් නැත්ත කතාව. ඒ නිසා 31 ඉඳන් 40 කරන්න. තර්ක ටික පුළුවන් නම් වැඩේ පුළුවන්. හරිද? ඊට පස්සේ තුන්වෙනි සෙක්ෂන් එක දාලා පටන් ගන්න 1 ඉඳන් 10ට. අර කියන ඉන්න බැරුණා. 31 ඉඳන් සාමාන්‍යයෙන් 40 ප්‍රශ්න 10 ළමයි විනාඩි 15 ආසන්නයේදී ඉවර කරගන්න පුළුවන් ගණන් නැති නිසා. හරිද? ඔයාට හරි වැරදි මාක් කරන් යන්නනේ තියෙන්නේ. ඒ හරි වැරදි මාක් කරනකොට ඔයාට ඉතින් ඉබේටම ස්කිල් එක හැදෙනවා. ඉතින් අමුතුවෙන් දෙයක් නැහැ. ඔය විදිහට ගෙදරට දැන් පේපර්ස් ට්‍රේන් කරන්න. එතකොට විභාගෙ වෙලෙදි මාර ලේසි. හරිද? එතන මම අන්තිමේට එන්න. එතකොට එතන සාමාන්‍ය විනාඩි 15ක්. එතකොට කලින් විනාඩි 10යි මෙතන විනාඩි 15යි විනාඩි 25යි. පුතේ විනාඩි 25ට ප්‍රශ්න 20ක් ඉවරයි. හරිනම් විනාඩි 50ක වගේ යන්න ඕනි කාලයක් ඔයා විනාඩි 25කින් ඉවර කළා. එතකොට දැන් ඔයාට ලොකු වාසියක් තියෙනවා. ඔයා දැන් පටන් ගන්න 1 ඉඳන්. 1 ඉඳන් 10ට කරගෙන එන්න. 1 ඉඳන් 10ට කරනකොට අනිවාර්යෙන් ඔතන ලේසි එක ගානක් හරි තියෙනවා. සාමාන්‍යයෙන් රසායනික ගණනයේ තියෙන චූටි ගානක් ඕකේ අනිවාර්යෙන් තියෙනවා. සාන්ද්‍රණය හොයන්න හරි ස්ටොයිකියෝමිතියෙන් පිටවන වායු පරිමාවක් හොයන්න මොකක් හරි චූටි ගානක් ඔය ප්‍රශ්න 10 තියෙනවා. ඒකට වෙලා යන්නේ නැහැ. ඕන් උතන්ට කරගෙන එන්න. ඔය කරගෙන එනකොට ළමයි දැන් ඔයා ප්‍රශ්න 30ක් ඉවරයි සාමාන්‍යයෙන්. විනාඩි 40ක් වගේ කාලයක් ඇතුළත ප්‍රශ්න 30ක් ඔයාට ගෙඩි පිටින් කරන්න පුළුවන්. මම කරපු නිසා කියන්නේ මට ෆස්ට් ෂයි S එකක් ගන්න ෂයි එකේදී මම මේක කරපු නිසා මම කියන්නේ. හරිද? සාමාන්‍ය විනාඩි 40ක් වගේ ඇතුළත ඔයාලට පුළුවන් ඔය විදිහට ඔය ප්‍රශ්න 30ම කරන්නට. දැන් තමයි ලස්සන කේස් එක පටන් ගන්න. ඔය ළමයි සාමාන්‍යයෙන් පේපර් එකේ බරපතලම හරිය තියෙන්නේ කියන්නේ සිරාම. පේපර් එකේ ද ප්‍රශ්න ටික තියෙන්නේ 11 ඉඳන් 29 දක්වා. 11 ඉඳන් 30 දක්වා තමයි ඔගේ ද ප්‍රශ්න ටික තියෙන්නේ. කියන්නේ බරම උපරිම තර්ක තියෙන උපරිම ගණන් ටික තියෙන ඔය සයිඩ් එකේ. ඔයා හිතන්න අර ප්‍රශ්න 30න් ඔයා 25ක් මේ විදිහට ගහලා තිබ්බොත්. හරිද? හරියට තර්ක කරලා හරියට ප්‍රැක්ටිස් කරලා 25ක් ගහලා තිබ්බොත් මේ වෙනකොටම ඔයා ගාව ලකුණු 25ක් තියෙනවා. එහෙනම් දැන් ඔයා කරන්න ඕනි ඊළඟ ප්‍රශ්න 20න් පුළුවන් තරම් ලකුණු උපය ගන්න එක. හරිද? පුළුවන් තරම් ලකුණු උපය ගන්න එක. ඔය ප්‍රශ්න 20 කරන්න යනකොට ඔයා මෙහෙම කරන්න. මම කරපු විදිය. ඔය ප්‍රශ්න 20 ඔයා කරගෙන යන්නේ ඉස්සලම තියරි ප්‍රශ්න ටික කරන්න. හරිද? තියරි ප්‍රශ්න ටික. සාමාන්‍ය කෙමිස්ට්‍රි පේපර් එක ජෙනරලි එනවා ප්‍රශ්න 8 ඉඳන් 11 අතර රේන්ජ් එකක් එනවා ගණන්. හරිද? උපරිම එන ප්ලස් සාමාන්‍යයෙන් ගණන් 11ක් වගේ තමයි එන්නේ. මම චෙක් කරලා තියෙන විදිහට ඇනලයිස් කරලා තියෙන ගණන් 11ක් වගේ තමයි උපරිම එන්නේ. හරිද? එතකොට 11ක් මාව කියන්නකෝ. එතකොට ඒ 11 ඔයා චුට්ටකට හෝල්ඩ් කරලා හරියට තියරි ප්‍රශ්න ටික කරලා ඉවර කරන්න. හරිද? හරියට තියරි ප්‍රශ්න ටික ඉවර කරනකොට ළමයි සාමාන්‍යයෙන් අර විදිහට. දැන් අතනින් අපිට විනාඩි 40ක් වගේ කාලයක් ගිහිලා තිබ්බේ. 50ක් වගේ කාලයක් ගිහිලා තිබ්බේ ප්‍රශ්න 30 කරන්න. පැයකුත් විනාඩි 10ක් වාට තියෙනවා ප්‍රශ්න 10ක් කරන්න. ප්‍රශ්න 20ක් කරන්න. සාමාන්‍ය විනාඩි 40ක් තියෙන්න ඕනේ. දැන් පැයකුත් විනාඩි 10ක් තියෙනවා. කියන්නේ විනාඩි 70ක් විතර කාලයක් තියෙනවා. දැන් ඔයා කරන්න ඕනේ ඔය ප්‍රශ්න 20 දී ඔයා දන්න තියරි ප්‍රශ්න ටික හොඳට කරගෙන යන ගණන් රවුන්ඩ් කරලා මාක් කරලා තියන්න. අන්න අවසාන රවුන්ඩ්
ග්‍රවුන්ඩ් එකට එනවා. ඔය පේපර් එකේ ඉතුරුලා තියෙන ගණන් 8 9 10 වගේ ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. ඔය ටික කරන්න ඔයා ඔය ටික හරියට ප්‍රැක්ටිස් කරොත් සාමාන්‍යයෙන් ගණන් 8ක් විතර කරන්න පැය භාගයකට එහා කාලයක් තියෙනවා. මගේ තර්ඩ් ෂේ එකේදී 2018 මතක හැටියට ගණන් 11ක් තිබ්බා. හරිද? මට මතකනේ හරියට 2018 ගණන් 11කට ආසන්න ගණනක් තිබ්බා. ඔය ගණන් ටික කරන්න මට විනාඩි 40කට වඩා තිබ්බා පේපර් එකේ. හරිද? ගණන් ටික කරන්න. මං ඊට පස්සේ කරේ හිත හදාගෙන හොඳට අතපය දිගාලා ඔය ගණන් ටික හැදුවා. ඇත්තට මේ ගණන් වලින් මට අටම හදාගෙන බැරි වුණා ඒ වෙලාවේ. ඒලා ක්ලික් වුණේ නැහැ. මට MCQ 44ක් තියෙනවා පේපර් එකේ. වැරදිලා තිබ්බේ ඔය 6 ඔය ගණන් ටිකකුයි ගණන් සෙට් එකෙන් එකකුයි ටීපෙකුයි තව මොකක් එක ප්‍රශ්නයක් වැරදිලා තිබ්බා ගොම් ප්‍රශ්නයක්. රද්දගෙන ඒ වගේ ටිකක් තිබ්බේ 44ක් තිබ්බා. ඔය මෙතඩ් එක ෆලෝ කරන්නකෝ. එහෙනම් යන පිළිවෙල මොකද්ද? 41 ඉඳන් 50, 31 ඉඳන් 40, 1 ඉඳන් 10. ඊට පස්සේ තියෙන ටිකෙන් ගණන් ටික අතහැරලා තියරි ප්‍රශ්න ටික, අවසාන රවුන්ඩ් එකේ ගණන් ටික. ඔය ටික කරද්දී ඔයාට සුපිරියක් කරගන්න පුළුවන්. හරිද? වෙලාව බැලන්ස් වෙනවා, හරියට උත්තර ලියන්න පුළුවන් වෙනවා, මොලේ ගන්න ටියුන් වෙනවා. ඔයා දැන් කරන්න ඕනේ ගෙදරදිත් ඔය විදිහට ඔයාවක ප්‍රැක්ටිස් කරන එක. ඔයා ක්ලාස් එකේ පේපර්ස් ලියනකොට ඔය විදිහට ප්‍රැක්ටිස් කරන්න. තව අපේ පන්ති වුණේ පේපර්ස් තාම 6ක් ලියන්න තියෙනවා. ඔය පේපර්ස් 6 ඔය විදිහට ලියන්න. පිටලා මේ බලන තමන්ගේ පේපර් ලියන තැන ඒ විදිහට පේපරේ ලියන්න. දෙවෙනි කාරණේ තමයි මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ අර කතාව ඉවර. හරිද? දැන් මේ ඊළඟ ටිප් එක. මම සාමාන්‍යයෙන් පන්තියේ ළමයින්ට පේපර්ස් ලියවන්නේ පැය 4කට. ඒ කියන්නේ පැය 5 පේපරේ පැය 4ට ලියවන්නේ. පාර ෆස්ට් පේපර් එක පැය 2 පේපර් එක මම ලියවන්නේ පැය 1:00මාරට. සෙකන්ඩ් පේපර් එක පැය 3 පේපර් ලියන්නේ මම පැය 2:00මාරට ලියවන්නේ. විශ්වාස කරන්න මුලදී ළමයින්ට ප්‍රශ්න 30ක් කරගන්න බැරුව හිටියට ඔය පැය 1:00මාරට දැන් ඉදි ප්‍රශ්න 40 45 කරගන්නවා. MCQ 30ට එහා පන්ති උන්ගේ හරියනවා. හරිද? MCQ 30ට එහා. එතකොට සෙකන්ඩ් පාර්ට් එක මේ වෙනකොට ළමයි ලකුණු 40න් එහා ගහන උන් හෙනතෝගේ පන්ති හැදිලා ඉන්නවා. ඒ කියන්නේ මේ මුලදී ළමයි ලකුණු 20 25 ගහපුන්ගේ හරිද? ඊයේ හවස කොල්ලෙක් කියලා කිව්වා රණබිමේගේ කොල්ලෙක් පටන් ගදී ලකුණු 16 කිව්වා. ඊයේ පෙන්න ලකුණු 46. ඊට පස්සේ ඩිස්කෂන් එකේදී කරෙක්ෂන් ටිකක් හැදිලා තිබිලා 50කට ලකුණු සෙට් වෙනවා. හරිද? එතකොට පටන් ගන්න දේ 16. එතකොට හිතන්නකෝ ළමයි කොච්චර ඉම්ප්‍රූව්මන්ට් එකෙන් ගන්නවද කියලා. වැඩ කරන එක කරනවා බං. මං ඒකයි කියන්නේ මේ ටයිම් වැඩිද මදිද රෙද්දවල් හිත හිතින් දෙපා. ඔයා වැඩ කරන්න. වැඩ කරනවා නම් මෙතනින් එහාට ආයේ මේ කල් ඇතිද වැඩිද නෑ. ඇත්ත කතාව ළමයි මේ කල් මදි කියන එක මේ ළඟදි රත් වුණ දෙයක් නේ. අපි කලින් ඉඳන් දන්නවනේ අගෝස්තු විභාගේ තියෙන එක. ඉතින් කලින් ඉඳන් අපි ලෑස්ති වෙන්න එපා. සර්ලගේ යුතුකමක් තිබ්බා වගේම ඔයාලගේ යුතුකමක් තියෙන්න ඕනේ. කලින් ඉඳන් වැඩ ටික කරන් එන්න. අන්තිම වෙලේ මේ ගිනි අරගෙන කෑ ගහන දෙයක් නෙවෙයි මේක. ප්‍රශ්නයක් තියෙන එක ඇත්ත. කලින් මම කතා කරන්නේ ඒක. ඔයා මේ දැන් හරි වැඩ කරන්න. දැනුත් ඔයා වැඩ කරන්නේ නැත්නම් හිතන්නු කවද්ද වැඩක් කරන්න කියලා. ඒ නිසා මොනවා වේද කියන එක අදාළ නැහැ. ඔයා වැඩ කරන්න. වැඩ කරලා තිබ්බ නැත්නම් ඉතින් අන්තිමට හබක් තමයි. ඒ නිසා වැඩ කරමු. ඔය විදිහට තමයි ඔයා ඔය දෙක ඔය තියෙන පොයින්ට් දෙක සහ ජෙනරලි හැමෝම කියන පොයින්ට් එකයි පොයින්ට් 3. අර මම මුලින්ම කිව්වේ. දැන් නැතිව අතල්ලා යන්න කියලා. ඔය කිව්ව පොයින්ට් 3 ඔයා මාස්ටර් කරන්න මේ ඊළඟ සති 6ේදී ඔයාට පේපර් එකේදී මාර වාසියක් ගන්න පුළුවන්. මාර වාසියක් කියන්නේ ළමයි මාරම වාසියක් ගන්න පුළුවන්. ඔය විදිහට ඔයා try කරලා බලන්නකෝ. එතකොට අනිවාර්යෙන් පේපර්ස් දෙක තුන ලියලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න. ඒකේ දෙයක් වෙනවද? ඔයාගේ අදහස කොහොමද කියන එක. ඔයාලගේ කමෙන්ට්ස් අපිට මාර වැදගත් ළමයි. මොකද ඔයාලගේ කමෙන්ට් වලින් තමයි තව කෙනෙකුට මේක සජෙස්ට් වෙන්නේ සහ මම දැනගන්න ළමයාගේ රික්වයර්මන්ට් එක මොකද්ද කියලා. ඉතින් ඔය ටික තමයි ඉතින් ඔයා කෙමිස්ට්‍රි පේපර් එක මැනේජ් කරන්න ටයිම් බැලන්ස් කරන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. අනිවාර්යෙන්ම ඔයාගේ අදහස සහ තව ඔයාට මොන හරි දෙයක් දැනගන්න ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දායන්න. මම එතකොට වීඩියෝ හිමින් දාගෙන යන්නම්. ඔයාට අවශ්‍ය කරන එකත් එතකොට හම්බෙයි. හරිනේ? එහෙනම් කොල්ලෝ ගේමක් ගහන්න ඕනේ ජය වේවා. කොහොම හරි උඹලා දිනන්න ඕනේ. මේක දිනන්න ඕනේ ෆයිට් එකක්. නිකන් නෙවෙයි අපි ටැග් ලයින් එක දාලා තියෙන දවසක අපි දිනපු මිනිස්සු විදිහට හම්බෙමු කියලා. එහෙනම් ගේමක් ගහන්න ජය වේවා. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.